මේක පට්ට මාතල් ගමන. අපි වාර වැරදි. තරණුට අපිට අලි හම්බෙයි දන්නෙත් නෑ. හායි මං කාවින්ද. මේක අපි සෙට් එකම කියපු සනම ගමන සහ බයනම ගමන. මේ ගමන අපිට වෙනස්ම අත්දැකීම් ගොඩක් එකතු කරා. සහ මේ ගමනෙන් අපි ගොඩක් අත්දැකීම් ගත්තා. මේ තමයි අපි කියපු සුන්දරම ගමන. ඊට පස්සේ අපි ගියා කොහොම හරි අපේ ගමනට අවශ්‍ය කරන බඩු ගන්න. අපි කෑම ගන්න ආවා. ඊට පස්සේ අපි කොහොම හරි බඩු ටිකක් අරගෙන අපේ ගමන යන්න පිටත් වුණා. දැන් අපි යන්නේ අපි ගයිඩ් කරන එක්කෙනා හොයාගෙන යන්නේ. එයා තාම ආවේ නැහැ. අපි ඒ නිසා එයා හොයාගෙන යනවා. අපිට දැන් ලස්සන කන්දක් පේනවා මෙතනින් යනකොට. කට්ටියම යනවා දැන්. පයින් තව ගොඩක් දුර තියෙනවා යන්න. අපි මෙතන ඉන්නේ. අරකේ කන්දේ මැදක් කරනවා යන්න. අපි කිලෝමීටරක් විතර ආවා පාරේ ඇවිදගෙන. තව යන්න තියෙනවා. අපි දැන් යන ගමන් ඉන්නේ දියල බාණ්ඩ කැලේ පාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. අපි දැන් මේක යනවා නම් අපි පේ වෙලා යන්න ඕනේ. ඇත්තටම අපි පේ වෙනවා කියන මේක කරලා යන්න ඕනේ දෙයක් කැලේ ඇතුළට යනකොට. මොකද කියනවා නම් අපි කැලේ ඇතුළට ගිහලා එනකන් ඒ කට්ටිය විශ්වාස කරන දෙයක් තමයි අපි ආරක්ෂා කරනවා කියන එක. ඒක ඒ කට්ටියගේ සම්ප්‍රදායන්. ඒ නිසා අපි අනිවාර්යෙන් කැලේ ඇතුළට යනවා නම් අපි කොළ අත්තක් ගහ කෙල්ලලා තමයි යන්න ඕනේ. අපි දැන් පේ වුණා. දැන් කොයින් එකට වෙලා අපි යන්න හදන්නේ. හරි මගේ කලිසම දෙන්න පොඩ්ඩක්. මේ අරලු. ඔය අරලු. මේ අලිගේ පාරවල් නේ. සාමාන්‍ය කී දෙනෙක් ඉඳිනවා? හරි. අලි සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර? අලි දෙකක් තියෙන පාරේ. අලි දෙකක් තියෙනවා. මේ හැමතැනම බං. මේ ළඟ ඇති. මේක හරිම භයානක ගමනක් නේ. ඉස්සරහට යනකොට අපිට අලි හම්බෙයි දන්නෙත් නෑ. තාම යන ගමන් ඉන්නේ. තව යන්න තියෙනවා ගොඩක් දුර. මේක මහා අමුතුම පැත්තක්. කන්දයි කැලේයි මේ කැලෙත් අටේරම තනිතලාව. හරිම ලස්සනයි. මේ වගේ එකක් බලන්න ඉතින් ගමකට එන්නම ඕනි. මගේ පිටිපස්සෙන් පේනවා ඔයාලට දානියල කන්ද. ගයිස් ගමනක් යන්න තියෙනවා නම් ඊට කලින් දවසේ ඉඳලා පාන්දර 5 වෙනකන් පෝල් ගන්න කාලා කන්න යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා. ඒ වගේ එකක් තමයි පිටිපස්සේ ඉන්නේ. හරිද? අපි බාධක මැද 3-4 දෙනා යනවා. ලෙක් අස්සෙන් යන්නේ. ඉතින් මේ වගේ බාධක ගොඩක් මැදින් ගිහලා තමයි අවසානට මොකද මචං? ලස්සන සුන්දරම තැන අපිට හම්බ වෙන්නේ. සාහිත්‍ය වචනෙන් කියන්න පාරක් කතා කරන වචනෙන් තමයි මම කියන්නේ. අම්මෝ කැලේ සීතලයි. පාරේ ඉඳලා අපි ආවට අතර ඇතුළට ආවම මාර සීතලක් අපිට දෙනවා. සත්තු ගොඩක් ඉන්නවා කියලා කියනවා. බලස්සු අලි යනවා නම් මේ වගේ ගමනක් අපිට බල යනවා. වැඩි කෑ ගහන්න බෑ මේක සත්තු ඉන්නවට. පලස්සු හැම ඉන්නවා. අලිත් ඉන්නවා. දැන් අපිට අලි පිටි හැම හම්බුණා. සාමාන්‍ය කිලෝමීටරයක් විතර අපි ආව ඇතුළට කැලේ ඇතුළට.
මේක ලිස්සුවොත් එහෙම පල්ලෙහාටම යනවා. මේ පේනවනේ. මෙතනින් වතුනොත් එහෙම පල්ලෙහාටම යනවා. මේ පල්ලෙහා ආකාශයක් තියෙනවා. යාළුවේ අපි මෙතෙන්ට ඇල්ලේ භාගයක් පේනවා. ඒ වුණාට තව දුර යන්න ඕනේ අපිට. යා. මට හිතෙනවා අපි යන පාර වැරදිද කොහෙද බං? අපි පාර වැරදි. අපි පාර වැරදුනා අපිට. දැන් ආපහු හැරිලා යන්න ඕනේ අපි. මේ මෙතනින් බහින්නද? අන්න හරි right. අපි මේ පල්ලෙන් බහින්න ඕනේ. දැන් ලස්සනට පේනවා. ඒකට පල්ලෙට යන්න ඕනේ. මෙතනට පොඩ්ඩක් පේන ගස් අස්සෙන් එහෙම පේන්නේ. ගයිස් මෙතන මාරු වීඩියෝ එකක් තියෙනවා. අපි දැනට ආවා. අපි දැනට ආවා මාර ලස්සනයි. මේ උඩේ තමයි කඩා දෙන්නේ. ඒකට මේක මාර ලස්සනක් තියෙන්නේ. අම්මෝ හිතුවේ නෑ කවදාවත් මේ වගේ එකට එන්න පුළුවන් කියලා. මාර ලස්සනයි. ඒ වතුර මාරම සීතලයි. අපි කොහොම හරි නාලා ආවට පස්සේ මාරම බඩගින්න හිටියේ. ඒ නිසා අපි ආපු ගමන් සීතලේ ගැහි අපි කැම ටික කෑවා. අපි දැන් ඔක්කොම ඉවරයි. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉස්සරහට තව හොඳ වීඩියෝ ගේන්න. අපි vlog එක අදින් ඉවරයි. හැමෝටම ජය වේවා. මොකද මං ගස් ගලවන්නේ පිස්සුද? කනවතෝ තව කනවා මරාගෙන කනද නැ. කොහෙ ගියත් සත්තු ගති පෙන්නන යාළුවෝ ඉන්නවා. ඒ නිසා කොහෙවත් යන්න වෙන්නේ නැහැ. ඒ මොර නෙවෙයි බං.